විජේසිරි කාරකින් බැහැලා ආවේ මහා කේන්තියකින්. එයා අනුත්තරව දැක්ක ගමන් එතනම නතර වුණා. ඒ මූණ රතු වෙලා දැස් ලොකු වුණා. එයාට එකපාරට මතක් වුණේ සීවලියකේදී Tamanට සද්ද දාපු ඒ රස්තියාදුකාර කොල්ලව. කොහොමද මෙහෙ හොයාගෙන මෙහෙ ආවේ? විජේසිරි මහත්තයා ගොරවන හඬින් ඇහුවා. මම කිව්වා නේද ඉලන්දාරයාට ආයි මගේ දුවගේ ඇහැටවත් පේන්න එන්න එපා කියලා. මනුස්සයා ගේට්ටුව ළඟ තිබුණු ලොකු පොල්ලක් අතට ගත්තා. විශ්වයි සතිරයි පාරේ අයිනට වෙලා බලාගෙන හිටියා. ඒ තනුත්තර හෙළුණේවත් නැහැ. එයා හිමින් දෙකට නැවිලා විජේසිරිගේ කකුල් දෙක අල්ලලා වැන්දා. විජේසිරි මහත්තයා පොල්ල උස්සපු ගමන් ගල් වුණා. එයා බලාපොරොත්තු වුණේ අනුත්තර එයාට සද්ද දායි කියලා. නැත්නම් නණ්ඩු වෙයි කියලා. ඒත් මේ දර්ශනය එයාගේ හිත එකපාරටම හෙල්ලුවා. සර් මට ගහන්න. මාව මරලා දැම්මත් කමක් නැහැ. මම එදා ඒ මැච් එකේදී සර්ට කෑ ගැහුවේ වැරදි අවබෝධයකින්. ඒකට මට සමා වෙන්න. අනුත්තර නැගිටලා කෙලින් විජේසිරිගේ දැස් දිහා බැලුවා. හැබැයි එක දෙයක් මම සෙනාලිට ආදරය කරන්නේ ඇත්තටමයි. මම ආවේ ඒ කෙල්ලව රවට්ටන්න නෙමෙයි. සර් මේ දවස් පහේම කොයිතරම් අමාරුවෙන් එයාට බෙහෙත් කරන්න දඟලනවද කියලා මම බලාගෙන හිටියා. උඹ මොනවද දන්නේ? විජේසිරි මහත්තයාගේ කටහඬ වෙවුලන්න ගත්තා. එයාගේ අතේ තිබුණු පොල්ල බිමට වැටුණා. "ඔව් සර්, සෙනාලිට කතා කරන්න බැරි එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ කෙල්ලගේ නිහඬතාවයටත් ආදරෙයි. මට ඕනේ සර්ට උදව් කරන්න. සර් මේ දේවල් තනියම විඳවනවා. මට ඉඩ දෙන්න. සෙනාලිව බලා ගන්න සර්ට උදව් කරන්න. මට ඔයාවයි සෙනාලිවයි දෙන්නම් පරිසම් කරන්න ඕනේ." ඒ වෙලාවේ සෙනාලි එළියට ඇවිත් හිටියේ ඇස්වල කඳුළු පුරවාගෙන. ඇය දෑතින්ම Tamanගේ තාත්තාට පණිවිඩයක් දුන්නා. "තාත්තේ, එයා කියන්නේ ඇත්ත. එයාට යන්න කියන්න එපා." විජේසිරි සෙනාලි දිහාත් අනුත්තර දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා. මේ රළු මනුස්සයාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. බිරිඳ නැති වුණාට පස්සේ Taman විඳපු ඒ තනිකම සහ බය බෙදා ගන්න කවුරු හරි ආවා කියන එක විජේසිරිගේ හිත උණු කළා. මට කාගේවත් උදව් ඕනේ නැහැ." විජේසිරි බිඳුණු හඬින් කිව්වා. එයා අනුත්තර දිහා බැලුවේ පුදුමයකින්. "ඒත් එදා වගේම අදත් උඹ හරිම හිතුවක්කාරයි. හැබැයි අද උඹේ හිතුවක්කාරකම ඇතුලේ ලොකු අවංකකමක් මට පේනවා." විජේසිරි මහත්තයා හිමින් හුස්මක් කරන් වෙවුලන දෑතින් අනුත්තරගේ අතින් අල්ලාගත්තා. එයාගේ රළු පෙනුම පිටිපස්ස සැඟවුණු අසරණ පියෙකුගේ ස්වරූපය දැන් අනුත්තරට හොඳින්ම පේනවා. "ඇතුළට එන්න, මට කතා කරන්න දෙයක් තියෙනවා. මම මේ දරුවා ගැන කාටවත් නොකිය හංගගෙන හිටපු රහස දැන් කියන්න කාලය හරි කියලා මට හිතෙනවා." විජේසිරි ඉස්සර වුණා. අනුත්තර විශ්වයි සත්‍යරයි දිහා බැලුවේ ලොකු සහනයක් පිරුණු සිනහවකින්. අන්තිමේදී නිහඬතාවයේ මහා පවුරු බිඳ වැටිලා රත්නපුරේ මීදුමස්සෙන් පටන් ගත්ත මේ ආදර කතාව හෝමගම පරණ ගේක සාලේ මැදදී අලුත් පරිච්ඡේදයක් ලියන්න සූදානම් වුණා. විජේසිරි සෝෆා එකේ වාඩි වුණේ මුළු ලෝකෙම බර කරේ තියාගෙන ඉන්නවා වගේ. අනුත්තර විශ්ව සහ සතිර ඉස්සරහ පුටුවල වාඩි වුණේ හුස්ම ගන්නත් බයෙන් වගේ. සෙනාලි කාමරේ දොරකඩට වෙලා බිත්තියට හේතු වෙලා බලාගෙන හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන. විජේසිරි බිත්තිය ගහලා තිබුණ එයාගේ බිරිඳගේ පින්තූරය දිහා බලාගෙන ගැඹුරු හුස්මක් ගත්තා. "උඹලා හිතනවා ඇති මම මේ දරුවව හිර කරගෙන ඉන්න නපුරු තාත්තා කෙනෙක් කියලා." විජේසිරි හීන් හනින් කතාව පටන් ගත්තා. "ඒත් අනුත්තර සෙනාලිට කතා කරන්න බැරි වුණේ උපතින් නෙවෙයි. එදා ඒ අනුතර වුණ දවසේ සෙනාලිගේ අම්මා අපිව දාලා ගිය දවසේ මේ දරුවා ඒ හැමදේම ඇස් දෙකෙන් දැක්කා." අනුත්තරගේ පපුව හොස් ගාලා පිච්චුණා වගේ දැනුණා. එයා සෙනාලි දිහා බැලුවා. ඇය දැස් පියාගෙන බිත්තියට වාර වුණා. අම්මා මැරුණ බව දැනගත්ත මොහොතේ සෙනාලි මහා හයියෙන් මරහඬ දීලා ඇඬුවා. ඒ ඇඬිල්ල නතර වුණේ මේ දරුවා සිහිය නැති වෙලා වැටුණාට පස්සේ. ආයෙත් සිහියේදී සෙනාලිගේ කටහඬ සදහටම නැති වෙලා තිබුණා. දොස්තරලා කිව්වේ ඒක මානසික කම්පනයක් කියලා. එදා ඉඳලා මම මේ දරුවව ඇස් දෙකේ තියාගෙන හැදුවේ කවුරු හරි මේ අසරණකම ගැන කියලා hina වෙයි කියලා බයට. විජේසිරි මහත්තයාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. "මගේ ගම රත්නපුර. සෙනාලිගේ අම්මා නැති වෙනකොට අපි හිටියේ මෙහි. ඒත් හැම දෙයකටම පස්සේ ළමයා ලෙඩ වුණාම මම මෙහි ඉන්න බය වුණා. ඒ නිසා මම ආයේ රත්නපුරේට මාරුව හදාගෙන ගියේ.
කොච්චර දේවල් කරත් සෙනාලිගේ හඬ ආයෙත් ගන්න මට බැරි වුණා. ඔයාලගේ මේ දේවල් සිද්ධ වෙන්න කලින් මම හිතන් හිටියේ ආයෙ මෙයා මෙහි එක්කන් එනවා කියලා. වෙච්ච දේවල් වලින් උනේ ඒක ඉක්මන් වුණ එක. අනුත්තර හෙමින් නැගිටලා විජේසිරි ළඟට ගියා. සර් මට සමා වෙන්න. මම හිතුවේ සර් සෙනාලිව හිර කරගෙන ඉන්නවා කියලා. මම දන්නේ නැහැ සර් මෙතන ලොකු වේදනාවකින් ඉන්නවා කියලා. අනුත්තර මම ඔයාට එදා බැන්නේ ඔයා රස්තියාදුකාරයෙක් කියලා හිතලා විතරක් නෙවෙයි. මට බය හිතුණා ඔයත් මේ අඩුව දැනගෙන කෙල්ල රවට්ටයි කියලා. මම මේ දරුවව පරිස්සම් කරේ මගේ පණටත් වඩා වැඩියෙන්. සෙනාලි හෙමින් ඇවිත් ඇගේ තාත්තව බදාගත්තා. ඇය තාත්තගේ පපුවට ඔළුව තියාගෙන හඬන්න උනා. ඒ දර්ශනය දැක්කම විශ්වටයි සතිරටයිත් ඇස්වල කඳුළු නතර කරගන්න බැරි වුණා. හැබැයි එක දෙයක් විජේසිරි අනුත්තරගේ අතක් තදින් අල්ලගත්තා. මේ දවස් ටිකේ සෙනාලිගේ මූණේ තිබුණු හිනාව මම අවුරුදු ගානකින් දැක්කේ නෑ. මම හිතන්නේ දොස්තරලාගේ බෙහෙත් වලට වඩා ඔයාගේ ආදරේ මේ දරුවාට සුවයක් වෙලා තියෙනවා. අනුත්තර සෙනාලිගේ දැස් දිහා බැලුවා. ඒ දැස්වල තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. නිහඬතාවයේ රහස දැන් හෙළි වෙලා. ඒ දැන් අනුත්තරට තියෙන්නේ තවත් ලොකු වගකීමක්. සර් මගේ තාත්තා නැති වුණෙත් මම ඉස්කෝලේ යන කාලෙදී මම දන්නවා තනියම දරුවෙක්ව හදාගන්න තාත්තා කෙනෙක් කොච්චර දුක් විඳිනවද කියලා. සර් සෙනාලිව ලෝකෙන් හැංගුවේ නපුරුකමට නෙමෙයි. එයාගේ අහිංසකකම පරිස්සම් කරන්න කියන මට දැන් තේරෙනවා. අනුත්තර සෙනාලි දිහා බලාගෙන හිමින් hina වුණා. සෙනාලිට කතා කරන්න බැරි එක මට කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සර්. ඇත්තටම මම එයාට ආදරය කරන්නේ එයාගේ ඇත්තම ගතිගුණවලට. සර් එයාව රත්නපුරෙන් කොළඹ එක්කන් ආවේ එයාගේ හඬ හොයන්න නම් මම පොරොන්දු වෙනවා. ඒ ගමනට මම මගේ පණ තියෙනකන් උදව් කරනවා කියලා. සර්ට දැන් මේ බර තනියම උස්සන්න ඕනේ නැහැ. මට ඉඩ දෙන්න පුතෙක් වගේ මේ ගමනට හයියක් වෙන්න. විජේසිරි අනුත්තරගේ උරහිසට අතක් තියලා තද කළා. ඒ රළු අතේ තිබුණේ දැන් මහා ලොකු විශ්වාසයක්. මට දොස්තර කිව්වා සෙනාලිගේ හිත සතුටෙන් තිබ්බොත් මේක ඉක්මනට සුව කරන්න පුළුවන් කියලා. අනුත්තර ඔයාගේ ආදරේ මේ දරුවට සතුට දෙනවා නම් මට ඇති. මම මේ දරුවාගේ හඬ ආයෙත් අහන්න ඕනෑම දෙයක් කරනවා. විශ්වයි සතිරයි එකිනෙකා දිහා බලාගෙන hina වුණේ සතුටට. සෙනාලි හෙමින් අනුත්තරගේ ළඟට ඇවිත් එයාගේ අතක් අල්ලගත්තා. එගේ ඇස්වල තිබුණු ඒ කඳුළු අතරින් අලුත් බලාපොරොත්තුවක ආලෝකයක් විහිදුණා. අද රැට ඔයාලා මෙහි නවතින්න. මම සතිරගේ නන්දලාට කතා කරලා කියන්නම්. විජේසිරි හෙමින් hina වුණා. අවුරුදු ගානකට පස්සේ ඒ මිනිසයාගේ මුහුණේ තිබුණේ මහා නිදහස් පෙනුමක්. සාලේ මැද රේඩියෝ එකෙන් හීන් හනින් සින්දුවක් ඇහෙන්න ගත්තා. ගෙදර ඇතුලේ තිබුණු නිහඬතාවය අද ආදරයෙන් සහ විශ්වාසයෙන් පිරුණු සුන්දර සංගීතයක් බවට පත් වෙලා තිබුණා.